සමහර പ്രേත කොට්ටාස ඉන්නවා පින් ලබා ගන්නට අපි ඇසුරු කරන අය. පුණ්‍ය ඵල අපේක්ෂාවෙන් අපි කෙරෙහි අල්ම බල්ම යොදාගෙන ඉන්න ඥාති പ്രേතයින් ඉන්නවා. ඥාති പ്രേතයින් ඉන්නවා පින් අපේක්ෂාවෙන් ඉන්න අය. එයාට පින් මදි සුගතිගාමී වෙන්න. සමහර විට කල්ප ගණන් අපේ පසුපස ලුහු බඳිනවා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වතුනි, දැන් මේ අවස්ථාවේ සූදානම් වෙන්නේ සුමග ධර්මදේශනා අනුශාසනාව ශ්‍රවණය කරන්න. පින්වතුනි, හැමදාමත් වාගේ මේ ඔබට ඔබේ ජීවිතයට වටින අදහසක් මතු කරන්න තමයි මේ අනුශාසනාව අපි යොදාගන්නේ. පින්වතුනි, අපිට අපේ ජීවිතේ පවත්වාගෙන යනකොට අපි හුඟක් වීඩියෝ වල කතා කරලා තියෙන මාතෘකාවක් තමයි ප්‍රේතයන් පිළිබඳව අදහස කතාව. ඒක සත්‍යයක්, ඒක බොරුවක් නෙවෙයි. විශේෂයෙන්ම විවිධ වර්ගයේ විවිධ ආසාවන් ඔස්සේ මැරිච්ච මිනිස්සු මේ භූමිය ඇසුරු කරගෙන, මහ පොළොව ඇසුරු කරගෙන ඉන්නවා. එතකොට මේ අය මනුස්ස ඇසුරේ ඉන්නේ ඇයි? මල පෙරේතෝ මනුස්ස ඇසුරේම ඉන්නේ ඇයි? පින්තුනි, මෙහෙමයි කතාව. ඒ අය අපෙන් යමක් බලාපොරොත්තු වෙනවා. සමහර പ്രേත කොට්ටාස ඉන්නවා පින් ලබා ගන්නට අපි ඇසුරු කරන අය. පුණ්‍ය ඵල අපේක්ෂාවෙන් අපි කෙරෙහි අල්ම බල්ම යොදාගෙන ඉන්න ඥාති പ്രേතයින් ඉන්නවා. ඥාති പ്രേතයින් ඉන්නවා පින් අපේක්ෂාවෙන් ඉන්න අය. එයාට පින් මදි සුගතිගාමී වෙන්න. සමහර විට කල්ප ගණන් අපේ පසුපස ලුහු බඳිනවා පින් ගන්න. ඒ හින්දා ඔබට මේ කාරණාව දැම්ම මතක් කරන්නම්. යම්කිසි පුණ්‍ය කර්මයක් කරන්නේ නම් ඔබ මේ මුළු සසර ගතව ඉන්න සියලු පින් අපේක්ෂාවෙන් ඉන්න ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න හිතන්න. එයාට ආශිර්වාද කරන්න පින් දීලා. තවත් සමහරු එක එක හිතලු කියනවා ගෙවල් වල මේ ඥාතීන්ට පින් දෙන්න හොඳ නැල්ලු කියලා කියනවා. ඥාතීන්ට පින් දෙන්න හොඳ නැල්ලු ගෙවල් වල කියලා කියනවා. පින්තුනි, ඕනෑම තැනකදී මළගේ ඥාතීන්ට පින් දෙන්න ඒ අය පින් අපේක්ෂාවෙන් ඉන්න අය පින් ලබා ගන්නවා. එතකොට ඒකයි පරදත්තූපජීවී කියන ජීව මේ ප්‍රකෘත කොටස් තමයි ඇත්තෝ ඉන්නේ පින් ඵල අපේක්ෂාවෙන්. අද ඊයේ නෙවෙයි, සමහරට සංසාරේ බොහෝ ඈත මේ ඥාතීන් ඉන්නවා වෙන්නත් පුළුවන්. ඒවා බුද්ධ දේශනාව තුළ සඳහන් වෙන කාරණා. මේ බෞද්ධ ඉතිහාසයේ කතා ප්‍රවෘත්ති එක්ක අපිට ඒවා සනාථ වෙලා තියෙනවා මේ වෙනකොට. ඒ නිසා ඒ පිළිබඳව ඒ කතා වස්තු වලට යන්න අවශ්‍ය කරන්නේ නැහැ. පින් අපේක්ෂා කරන ඥාතීන් ඉන්නවා කියලා හිතා ගන්න. ඊළඟට තවත් പ്രേත කොට්ටාස ඉන්නවා පින්තුනි. කෙලවලට මේ කෙල ගහන තුරු බලාගෙන ඉන්න പ്രേත කොට්ටාස ඉන්නවා. ඔව්. ඊළඟට හොටු මේ අපේක්ෂාවෙන් ඉන්න പ്രേත කොට්ටාස ඉන්නවා. කෙල හොටු දෙකම අපේක්ෂාවෙන් ඉන්න പ്രേත කොට්ටාසත් ඉන්නවා. ඒ වගේම මූත්‍රා, මිනිසුන්ගේ මූත්‍රා වලට ඇලුම් කරන പ്രേත කොට්ටාස ඉන්නවා. ඒ වගේම මිනිස් මල, අසුචි කියන්නේ අසුචි වලට ප්‍රිය කරන പ്രേත කොට්ටාස ඉන්නවා. මල මූත්‍ර දෙකටම කැමති මේ പ്രേත කොට්ටාසත් ඉන්නවා. ඒ වගේම ගේ දොර අතුගාලා
මේ දාන කුණු වලට ඇලුම් කරන ප්‍රේත කොට්ටාසක් ඉන්නවා. දැන් මකුන්දල් කඩලා මේ ගේ දොර අතුපතු ගාලා පිරිසිදු කරලා ඒ ආහක් වෙන මේ කුණු ටික අපේක්ෂාවෙන් ඉන්න ප්‍රේතයොත් ඉන්නවා. විවිධයි. දැන් අපි හිතමුකෝ අපි ගේ ඇතුලේ ඉන්නකොට මේ අපිට කිසි දැනුමක් අවබෝධයක් ගන්නක් නැහැ. නමුත් අපි දවස් ගණනාවක් දවස් 7-8ක් අපි ගෙදර ඉන්නේ නැතුව ගේ දොර වහලා දාලා ජනෙල් දොරවල් වහලා අපි දුර ඈතක ගිහිල්ලා ඉන්නවා. අපි හිතමු අපේ ඥාති කෙනෙකුගේ ගෙදරකට අපි ගිහිල්ලා දවස් 7-8කින් තමයි එන්නේ. පිටුතුනේ ගේ ඇතුළට අපි දොර අරගෙන එනකොටම අපිට යම් කිසි ගඳක් එන්නේ නැද්ද? කුයිලක් එන්නේ නැද්ද? එනවා. ඒ පෙරේතයන් ගඳ නෙවෙයි. ඒ අපේම ශරීරයෙන් නිකුත් වෙච්ච කිරණ. ඒකට කියනවා මේ මොකද්ද මේ අපේ ඕරා එක. අපි මෙහෙම ඉන්නකොට අපෙන් විහිදෙන කිරණක් තියෙනවා. ඒ කිරණ පිනතුනේ මේ බිත්තිවල මේ අඳපුටු මේසවල මේ හැම තැනකම මේ උඩ යට හතර වට තියෙන මේ පරිසරයට මුදා හැරෙනවා අපේ ශරීර වලින් ඒ කිරණ. ජීවමය කිරණක් තමයි ඒ විහිදෙන්නේ. ඒක විද්‍යානුකූල කාරණාවක් මම මේ කියන්නේ. පින්නතුනේ ඒ ජීවමය කිරණ දින ගණනක් යනකොට ඒ ප්‍රාණවත් බව එහි නැති වෙනවා. ඒවා නරක් වෙනවා. ඒ ජීවමය බව නරක් වෙනවා. ආන්නේ නරක් වුණු කුයිල තමයි අපිටම දැනෙන්නේ ගේ ඇතුළට ඉස්සෙල්ලාම යනකොට. හැබැයි ටික වෙලාවක් ගියාට පස්සේ පැය දෙකක් කමාරක් ගියාට පස්සේ ඒක අඩු වෙලා නැති වෙලා යනවා. ඒ හින්දා තමයි කියන්නේ ගේ ඇතුලේ ආපු ගමන් ගින්දර පත්තු කරන්න ඕනේ. හැබැයි දැන් නම් ගින්දර පත්තු කරෙල්ල නැහැ. දැන් ඔක්කොම තියෙන්නේ මේ විදුලි උපකරණනේ. අත්ත වශයෙන්ම පොල් තෙල් පහනක් ওই ගෙවල් වල පත්තු කරනවා නම් හරි වටිනවා. හේතුව තමයි ඒ තියෙන විස බීජ ඔක්කොම ඇදලා අරගෙන ඒවා මේ හරණය වෙනවා. විස බීජ හරණය වෙනවා පොල් තෙල් පහනට. ඒකයි. ඊට පස්සේ දැන් ඔය කට්ටකු මච්චාල හරි සාම්බ්‍රාණි හරි අරගෙන ඉවරලා දුන් ටිකක් ගේ ඇතුලේ අල්ලපුවාම ඒකත් හොඳයි අර කුයිල මේ මැකිලා යනවා එතකොට. ඉතින් මම මේ කියන්න ආවේ ප්‍රේතය අපෙන් බලාපොරොත්තු වෙන දේවල් තමයි අපවිත්‍ර දැන් අපේ ශරීරයෙන් පිට වෙන අපවිත්‍ර දේවල් කෙල හොටු ඊට පස්සේ දහඩිය මල මූත්‍රා ආදී දේවල් ඒ අය බොහෝම ප්‍රිය කරන දේවල්. ඒ නිසා මල පහ කිරීම නම් අද බොහොම හොඳින් කෙරෙනවනේ ගේ ඇතුළෙම තියෙනවා. ඒවා හොඳින් බැහැර වෙලා යනවා. මූත්‍රා කිරීමත් එහෙමයි. හැබැයි අපි ගේ මිදුල ආශ්‍රිතව සහ මිදුලේ තැන් තැන්වල කෙල ගහනවා. හොටු හූරලා දානවා. ඒ වගේම අතු ගාලා දාන සමහරට ගේ ඉස්සරහට නේ. ගේ ඉස්සරහම තමයි අපේ කුණු ගොඩ තියෙන්නේ. කවදාකවත් ගේ ඉදිරිපිට තියන්න හොඳ නැති જાති තමයි දර. දර තියන්න එපා. දර තියනවා කියලා කියන්නේ ඒ ගෙදරට වෙන වුණියමක් ඕනේ නැහැ. ඒ දර ටික දිහා බලාගෙනම ගමන පිටත් වුණාම ගමන සුබ වෙයි. විනෝද කවදාකවත් කරන්න එපා ඒක. ගේ පිටුපස තමයි දර වගේ දේවල් තියන්නේ. ඒ වගේම කුණු ගොඩක් කවදාකවත් තියන්න එපා මේ ගේ ඉස්සරහා ගොඩ ගහලා. මිදුල අතු ගාලා ගේ අතු ගාලා දාන කුණු වල නැත්නම් කුණු ගොඩ ගේ ඉස්සරහින් තියන්න එපා. වහාම ඒවා බැහැර කරලා පිරිසුදු කරන්න ඕන. ඒවට තමයි පෙරේතයෝ එන්නේ. ඊළඟට ගෙවල් දොරවල් අස්පස් කරලා අතුපතු ගාලා ඒ දේවල් නිරන්තරයෙන්ම කරන්න ඕනේ. එක කෙනෙක් අහනවා අපෙන් හාමුදුරනේ මේ මකුණු දැල් කඩන්න හොඳ නැද්ද? එහෙම කියනවා. බිනතුනේ ඒවා පරම හික්මීම. පරම හික්මීම කියන්නේ උසස්ම හික්මීම. ඒක උපසම්පදා භික්ෂුවකට විතරයි මේ ඒවා මේ ඒ ආකාර වෙන්නේ. මකුණු දැලක්වත් කඩන්න බෑ. ගහක් කොළයක්වත් කඩන්න බෑ. ඒවත් වැරදි. ඒවත් ඇවත් සිද්ධ වෙනවා. නමුත් සාමාන්‍ය ගිහි ජීවිතයක් ගත කරන ඔබලාට මකුණු දැලක් දැන් ගේ දොරවල් ආස්පස් කරනවා කියලා කියන්නේ මේ ඒවා ඔක්කොම අනවශ්‍ය දේවල් ඔක්කොම බැහැර කරලා හොඳට ආස්පස් කරලා අතු ගන්න ඕනේ. ඒකයි.
එතකොට ඒ දේවල් තියෙනවා කියලා කියන්නේ ප්‍රේතයන්ට පවතින්න තියෙන ප්‍රත්‍ය නැත්තම් ආහාර අපිම සම්පාදනය කළ දෙන ප්‍රේතයින්ට ඉන්න අවශ්‍ය පරිසරය අපිම හදලා දෙනවා. ඒ නිසා ඒ අයට ජීවත් වෙන්න බැරි වෙන්න තමයි ඉතාම පිරිසිදුවට අපේ පරිසරය අපි තියාගන්නේ. අපි මල් පැල හදනවා, සමහරට එළවලු පැල හදනවා. ඊට පස්සේ මේ විසිතුරු දේවල් අපේ මිදුල සහ ගේ ඇතුළ ආශ්‍රිතව අපි කරනවා. ඒ දේවල් වලින් පෙරේතයන්ට ඉන්න බෑ. මොකද ඒ අයට අවශ්‍ය කරන පැවැත්ම අපේ පරිසරයේ නැති වුනහම ඒ අය බැහැර වෙලා යනවා. ඒකයි. දැන් පින් අපේක්ෂා කරන ඥාතීන්ට ඉන්නවනම් ඥාතීන් පින් අපේක්ෂාවෙන් මළගිය ප්‍රාණකාරාදී ඒ අයට පින් දීපුවාම ඒ අය සුගතිගාමී වෙලා ඒ භවවලට පත් වෙනවා. එතකොට අර වගේ දේවල් අපවිත්‍ර දෑ බලාපොරොත්තු වෙන ප්‍රේතයින්ට අර දේවල් පිරිසිදුව තබා ගැනීමේදී ඒ අයට පැවැත්මක් නැති වුනහම ඒ දේවල් තියෙන තැන් වලට ඒ අය යනවා. ඒ නිසා ප්‍රේතයන්ගෙන් ප්‍රවේශම් වෙන්නට නම් නිරන්තරයෙන්ම ගේ ඇතුළ ගෙදරින් පිටත මිදුල ආශ්‍රිතව එයා පිරිසිදුව පවත්වා ගන්නට ඕනේ. කෙලහොටු දාන්න හොඳ නැහැ තැන් තැන් වල. සමහරු එතනම ඉන්න තැනම කෙල ගහ ගන්නවා. එහෙම වුණාම වෙන්නේ ඒ ආශ්‍රය එතෙන්ටම එනවා. උණු කෙල ටික උණු හොටු ටික ඒ අය එවේලෙම මේ ආහාර කරගන්නවා. ඒතර ඒ අය අපි ළඟටම එනවා. සමහරට අපේ ග්‍රහ බල අඩු නම් ඇඟටත් ආවේශ වෙන අවස්ථා තියෙනවා. මෙයා බොරු නෙවෙයි පින්නතුනේ. මේවා මේ ගුප්ත මේ සිද්ධාන්ත මේ විශ්වයේ තුල සිද්ධ වෙන මේ මහ පොළොවේ ආශ්‍රිතව කෙරෙන දේවල් වල එක් කොටසක් තමයි ප්‍රේතාදීන්ගේ සහ භූමස්ත දෙවිවරු ඉන්නවා. භූමස්ත දෙවිවරු කියන්නේ අපි පින් දෙනකොට ආකාසට්ඨාච භුම්මට්ඨා කියලා කියන්නේ. ආකාසට්ඨ කියලා කියන්නේ ආකාසස්ත ආකාශෙහි වාසය කරන. භුම්මට්ඨ කියලා කියන්නේ භූමාටු දෙවිවරු. භූමස්ත සමහරට ගහකට අරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. නැත්නම් ගල් පර්වතයකට අරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. සමහරට විලකට වැවකට අරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ තැන් වලට ඒ දෙවිවරු අරන් ගන්නවා. එයාට කියන භූමස්ත දෙවිවරු කියලා. ආකාශයේ දෙවිවරු නෑ. ඒගොල්ලෝ තමයි ආකාශස්ත දෙවිවරු කියලා කියන්නේ. ඉතින් එතකොට මේ කාරණා වලින් ගත්තහම පින්වතුනි අපෙන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රේතයෝ එක්ක පින් බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් අපද්‍රව්‍ය බලාපොරොත්තු වෙනවා. අපද්‍රව්‍ය දුරු කිරීමෙන් ඒ ප්‍රේතයන්ගේ කරදර අපි දුරු කරගන්න පුළුවන්. පින් අපේක්ෂා කරන අයට පින් දීලා සුදුසු පරිදි ඒ අය ඉවත් කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඔබලාගේ දැන ගැනීම සඳහා මේ දේවල් පින්නතුනේ නිරන්තරයෙන්ම අපි කියන්නේ මේක ජාතික වැඩසටහන. විශේෂයෙන්ම මේ නිවන් දකින මාර්ගය මතු කරගන්නට මේ බාධක දුරු කරගන්නට ඕන. තාම අපි ගැඹුරු ධර්මයට ගියේ නැහැ. ඒකයි. ඊළඟට පින්නතුනේ තව විශේෂ පණිවිඩයක් තියෙනවා. දැන් මේ කාල සීමාවේ අපි ලබා දෙනවා විශේෂයෙන් ආශිර්වාද කරන ලද තැඹිලි තෙල් එක පුංචි පාසල් වියේ දරුවන්ට අපි නොමිලේ එක ලබා දෙන්නේ වගේම රෝගීන්ට අපි තෙල් එක ලබා දෙන්නේ නොමිලේ තෙල් සුරයකට යොදලා තමයි ඒක ලබා දෙන්නේ. ඒ නිසා අපිට කතා කරලා ඒ තෙල් එක ලබා ගන්න කියන මේ පණිවිඩය ඔබලාට මේ හරහාම ලබා දෙනවා. හොඳයි හැම දිනකටම ඔබට තෙරුවන් සරණයි.